හලු මම ඩී. ඒ නුවරජ ශකර අපල රෝහලි චින්නයි හා ජයිෂ්ට උපදේශක අස්ථාශාලය විදිවරය. අද අපි කතා කරන්න යන්නේ අස්තවදිය විද්‍යාව නවයෝගයට ගැනේ. එය ඔර්තු බේලජෙක්ස් දී ලෙස හඳුනවා. ඉතින් ඔර්තු බේලජෙක්ස් කියන්නේ මොනවද? ඔර්තු බේලජෙක් කියන්නේ ඔබම සෙල් භාවිතා කරලා ඔබ රෝගය පරිතකරු කරන ක්‍රමයක. උදාහරණයක් ලෙස ඔබට තුවාලයක් තිබුණත් ඒක සෙවවීමට සති 8ක් පමණ ගන්නවා. එහෙමත් නැත්නම් එම තුවාලයක් උදාහරණයක් විදිහට ටින්ඩනෙට්ස් තුවාලයක් ඒ පලන්තර ෆුෂේට්ස් විය හැකියි, ටින්ස් ඇලබ් විය හැකියි, නැත්නම් ටින්ඩයිකොලස් ටින්ඩනෙට්ස් විය හැකියි. මේ වගේ තත්ත්වයන් පිල්ටල් චෙන්ජ් පොලිසිම් ප්‍රොප් වලින් පිළිතකරු කළ හැකියි. ඒ කියන්නේ අපි ඔබම රුධිරය ගන්නවා. ඔබ රුධිරයෙන් අපි සිටිම සෙල් සිදු ඒ සිටිම සෙල් තුවාල වූ ස්ථානයට එන්නත් කරනවා. එමගින් රැළියට වීම ඉතා ඉක්මනින් සේව වෙනවා. ඒ සේව කිරීම පමණක් නොවේ සමානී සෙල් නැවත වර්ධනය වීමටත් උදව් කරනවා. ඒ නිසා ඔබ පිල්ටල් ටෙන්ච් පොලිසිම් ගැන කතා කරන විට පිල්ටල් ටෙන්ච් පොලිසිම් වර්ග බොහෝ ඇති. ඔබට සමානී පිල්ටල් ටෙන්ච් පොලිසිම් තියෙනවා. ඔබට දිවිතව අතර පිල්ටල් ටෙන්ච් පොලිසිම් තියෙනවා. ඔබට සිංහකින් පිල්ටල් ටෙන්ච් පොලිසිම් තියෙනවා. ඔබට රත්තරන් ඩෙපාර්ට් එක බහුල පොලිසිමාවක් තිබෙනවා. ඒ නිසා රුධිරයේ මූලික නිෂ්පාදන වලින් පටන් ගෙන අපි දැන් අස්තේ මජ්ජාව මූලික නිෂ්පාදන වෙත ගියා. ඉතින් අපිට අස්තේ මජ්ජාව තියෙන්නේ මොනවද? තරුණ රෝගීන් තරුණ වයස ආර්තරයිටිස් ඇති අය හා කර්ඩ් තුවාලයකින් කුඩ මානසික තුවාල ඇති රෝගීන් ඔවුන්ට හැමෝටම ශාලීකරණයක් අවශ්‍ය නැහැ. සරල ඉන්ජෙක්ෂන් එකක් පමණි. අපල රෝහල් වලදී අපිට අස්ත මජ්ජ පෙරිතරුපණිය භාවිත කරමින් ඇමනු පෙරිතකරු කළ වැඩිම සංඛ්‍යාවක් තියෙනවා. එය කියන්නේ ඇමන හැපෙයි හැපි පරිතස්ථාපනය නොකර පරිතකරු කරන එක. ඇමන හැපෙයි ඊට ඉදිරියෙන් හඳුනාගත විට අපි සංස්කෘතික ඔස්ටියබලිස්ට් භාවිත කරනවා. ඔබ හැපේ හානිය වූ අස්තේ ඉවත් කරලා මේ නව අස්තේ හැපේට දෙමු. ඔබ නැවත සමානයට පැමිණෙනවා. ඒක තමයි ඔර්තොපෙඩික් ක්ෂේත්‍රයේ නවතම සංවර්ධනය. එය කියන්නේ ඔර්තොබේලජික්ස් කියලා. එහිදී අපි ඔබට ස්වභාවිකවම ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන එක ඉස්සරහට ඉඳලා ඉන්ජෙක්ෂන් වලින් පමණයි.